සිංහ ලග්නය. සිංහ ලග්නලාභී ඔබගේ 12 වන භාවයට තමයි ගුරු ග්‍රහයා පැමිණෙන්නේ එළඹෙන ඔක්තෝබර් මාස 18 වෙනි දින සිදුවන ගුරු ග්‍රහ මාරුවේදී. ඒ වගේම ඔබගේ 5 වන භාවය සහ 8 වන භාවයේ අධිපතිත්වය දරන්නේ මේ ගුරු කියන ග්‍රහයා. මේ 12 වන භාවයට ගුරුගේ පැමිණීමත් සමගම සිංහ ලග්නලාභීන්ට සාර්ථක වෙන පැති කීපයක් මම මේ පෙන්වුම් කරන්නම්. විශේෂයෙන්ම පිරිසක් සමග කරන කටයුතු වලදී මූලිකත්වය ගන්න පුළුවන් හැකියාව පෙන්වුම් කරනවා. අන් අයගේ ගරු බුහුමන් වලට ලක් වෙන ආකාරයක් පෙන්වුම් කරනවා. ඒ වගේම තමයි වැඩි සාර්ථක භාවයක් පෙන්වුම් කරන්නේ අධ්‍යාපන කටයුතු වලට. ඒ වගේම ආගමික කටයුතු සම්බන්ධයෙන් තරමක් යහපත් කාර්යයක්. අධ්‍යාපන ශාස්ත්‍රය ගත්තොත් අධ්‍යාපන ශාස්ත්‍රයේ පැහැදිලි ලෙසම ජයග්‍රහණයන් භුක්ති විඳින්න පුළුවන් හැකියාව මෙන්න මේ කාලය තුලදී ඔබට උදා කරගන්න පුළුවන්. එතනදී විශේෂම කාරණය තමයි මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ උසස් අයගෙන් ගුරුවරුන්ගෙන් ඒ වගේම ඒ ශාස්ත්‍රයේ ප්‍රවීණයින්ගෙන් ඔබට નિરાයාසෙන් උදව් උපකාර ලබා ගන්න පුළුවන් හැකියාව පෙන්වුම් කරනවා. මෙන්න මේ කරුණු නිසා මේ අධ්‍යාපන කටයුතු වලදී වෙනදට වැඩිය උද්‍යෝගයක් සිංහ ලග්නලාභී දුවදරුවන්ට ගොඩ නැගෙන ආකාරයක් පෙන්වුම් කරනවා. උසස් අයගේ උදව් උපකාර ලැබීම, උද්‍යෝගිමත් භාවය මෙන්න මේ කරුණු හේතු කොටගෙන මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ Taman යන්න ඕනේ කොතෙන්ටද ඒ අරමුණු ඉලක්ක හඳුනාගෙන ඒ සඳහා යන්න ඕන මාර්ගයන් විවර කරගන්න පුළුවන් අර හිතේ දැඩි ආත්ම විශ්වාසයක් ගොඩ නැගෙනවා. මෙන්න මේක අතිශය සාර්ථක කාල පරාසයක්. ඒ වගේම තමයි පිරිසක් සමග කරන වැඩවලින් මම කියව සාර්ථක වෙනවා කියලා. මෙතනදී ගොඩක් වෙලාවට සාර්ථක භාවයක් පෙන්වුම් කරනවා මේ ආගමික කටයුතු සම්බන්ධයෙන්. ආගමික කටයුතු පැත්තට නැඹුරු වෙලා ඉන්න සිංහ ලග්නලාභීන්ට පිරිසක් සමග කරන මේ ආගමික කටයුතු වලින් තමන්ගේ නම ඒ අය අතර ජනප්‍රියත්වයට පත් වෙන ආකාරයක් පැහැදිලි ලෙසම දැක ගන්නට ලැබෙනවා. මෙන්න මේ කටයුතු හේතු කොටගෙන ගොඩක් වෙලාවට ආත්ම විශ්වාසයේ ගොඩ නැගීම, අර පරිණත භාවය, බය නැතුව තීන්දුව తీරන ගැනීමේ හැකියාව මෙන්න මේ වගේ යහපත් ගුණාංගයන් පැහැදිලි ලෙසම ඔබගෙන් පිළිඹු වෙනවා. මෙන්න මේ කරුණු සියල්ලක්ම එක් කරගෙන ඔබට මේ කාලය තුලදී ඔබගේ අනාගත සැලසුම් ක්‍රියාත්මක කරන්න පුළුවන් ආකාරයට ප්‍රයෝජනයට ගන්න පුළුවන් නම් අතිශය සාර්ථකයි.